අද අපි කතා කරන්නට යන්නේ එංගලන්තයේ 60 වසරක පාපන්දු සිහිනය බිඳ දමපු මෙසීගේ මැජික් පාස් එක පිළිබඳව. 2026 ජූලි 15 වන දින ඇමරිකාවේ ඇට්ලන්ටා නුවර ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක්. එක් පැත්තකින් ලෝක ශූරයන් වන ආජන්ටිනාව, අනිත් පැත්තෙන් 1966න් පසු පළමු වරට ලෝක කුසලානයක් සොයන එංගලන්තය. තරගයේ 55 වන මිනිත්තුවේදී එංගලන්තයේ ඇන්තනි ගෝඩන් ගෝලයක් ලබා ගනිමින් පෙරමුණ ගත්තා. එංගලන්ත රසිකයින් සිහින මැව්වා. වසර 60ක බලාපොරොත්තුවක් ඔවුන් අවසන් තරගයේ දොරකොඩට පැමිණ සිටියා. නමුත් ඔවුන්ට අමතක වුණා ඔවුන් මුහුණ දෙන්නේ සාමාන්‍ය කෙනෙකුට නොව නායකයෙකුට, පුරාවෘත්තයකට, ලියෝනෙල් මෙසීට කියලා. පළමු වාර්තය ගිනි පිපිරෙන සටනක් වුණා. කණ්ඩායම් දෙකම එක්ව පාසටන් 19ක් සිදු කළා. කහ කාඩ්පත් දෙකක්. නමුත් ඉලක්කගත පහරවල් ශූන්‍යයි. 1966න් පසු ලෝක කුසලාන ඉතිහාසයේ එවැනි අර්ථයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. එංගලන්තයේ එලියට් ඇන්ඩර්සන්ට 38 වන මිනිත්තුවේදී මෙසීට එරෙහි දරුණු පාසටනක් වෙනුවෙන් කහ කාඩ්පතක් ලැබුණා. 39 හැවිරිදි මෙසීට ගෝලයක් ලබා ගැනීමට නොදී වටෙන්ම අවහිර කර තිබුණා. නමුත් සැබෑ නායකයෙක් යනු තමාට ඉඩ නැති විටත් අන් අයට ඉඩ සලසා දෙන තැනැත්තාට. තරඟය 85 වන මිනිත්තුවට ළඟා වුණා. ආජෙන්ටිනාවට තවමත් ගෝලයක් නැහැ. කෙටි කෝණ පහරක් පන්දුව මෙසි අතටපත් වුණා. ඔහු දුටුවා එන්සෝ ෆර්නෑන්ඩස් කෙළවරේ සිටගෙන සිටිනවා. මෙසි පාස් එක දුන්නා. ෆර්නෑන්ඩස් ගත්තා. ජෝදාන් ෆික්ෆෝඩ්ගේ අත මගහරමින් පන්දුව ගෝල් දැලට. දැන් එංගලන්තයේ 1යි ආජෙන්ටිනාව 1යි. තරගේ නැවත ආරම්භ වුණා. ආජෙන්ටිනා රසිකයින් පිස්සු වැටුණා. අතිරේක කාලයේ දෙවන මිනිත්තුව ඇලෙක්සිස් මැක් ඇලිස්ටර්ගේ හිස් පහර කණුවට ගැටුණා. පන්දුව මෙසී වෙත නැවත පැමිණියා. ඔහු දකුණු පසින් සිටියා. එංගලන්ත ආරක්ෂකයා ඔහුගේ වම් පාදයේ වසා ගැනීමට උත්සාහ කළා. මෙසී වම් පාදයෙන් ප්‍රසිද්ධයි. නමුත් එදින රාත්‍රියේ ඔහුගේ දකුණු පාදය කතා කළා. ලියෝනෙල් මෙසි වමත් පාදයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔබ ඔහුගේ මැජික් ගැන සිතන විට එය ඔබ සිතන පැත්තයි. නමුත් බදාදා ඔහුගේ දකුණු පාදය ක්‍රියාත්මක වුණා. මෙසි උස් පහරක් කෙව්වා. පිටුපස කණුවේ සිටි ලව්ටාරෝ මාටිනස් උඩ පැන බලවත් පහරක් එල්ල කළා. පන්දුව ගෝල් දැලට. එංගලන්තයේ 1යි ආජෙන්ටිනාව 2යි. විනාඩි 7ක් ඇතුළත මෙසි උපයෝගීතා පාස් දෙකක් ලබා දුන්නා. ඔහු දනින් වැටුණා. මේ මොහොත සැමරුවා. මෙම තරගයත් සමග මෙසි ජාත්‍යන්තර පිටියේ උපයෝගීතා පාස් 65ක් සමග වාර්තාව දිගටම පැවැත්වුවා. ඔහු ලෝක කුසලාන උපයෝගීතා පාස් 12ක් සමග ඉතිහාසයේ වැඩිම පාස් ලබා දුන් ක්‍රීඩකයා බවට පත් වුණා. ඔහුගේ 65 වන ජාත්‍යන්තර උපයෝගීතා පාස් එක ඔහුගේ දකුණු පාදයෙන් වීම විශේෂයි. මේක ආජෙන්ටිනා රසිකයින් කිසිදා අමතක නොකරනු ඇත. නමුත් මෙම රාත්‍රියේ වැදගත්ම දේ නම් නායකත්වය පිළිබඳ පාඩමයි. තමාට ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ විට මෙසි තම සගයන්ට ගෝල ලබා ගැනීමට සැලැස්සුවා.
තමා පීඩනයට පත් වූ විට ඔහු සංසුන් වුණා. තම කණ්ඩායමට වඩාත්ම අවශ්‍ය වූ මොහොතේ ඔහු ඉදිරියට පැමිණියා. වයස 39ක් වන මෙසි මෙම ලෝක කුසලානයේදී ගෝල 8ක් ලබාගෙන සිටින අතර දැන් උපයෝගිතා පාස් 4ක්ද ලබා දී තිබෙනවා. 2022 දී කිරුළදුණු කණ්ඩායම නැවතත් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එංගලන්තයේ 60 වසරක සිහිනය බිඳ වැටුණා. එය බිඳ දැමුවේ සාමාන්‍ය ක්‍රීඩකයෙකු නොව නායකයෙකු පුරාවෘත්තයක් මෙන්ම ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයෙකු විසින්. මෙසිගේ කැපවීම යනු වයස 39ක් වන විටත් තරගයේ අවසාන මිනිත්තුවේදී දිවීමට ඇති ශක්තියයි. ඔහුගේ නායකත්වය යනු තමාට ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ විට අන් අයට ගෝලයක් ලබා දීමට සමත් කිරීමයි. ජයග්‍රහණය තමාගේ පමණක් නොව සගයන් 11 දෙනාගේම බව වටහා ගැනීමයි. අත්දැකීම යනු පීඩනය මැදින් සංසුන්ව සිටීමට ඇති හැකියාවයි. එංගලන්තයේ වසර 60ක් බලා සිටි සිහිනය මෙසි විනාඩි 7න් බිඳ දැමුවේ ඔහුගේ දක්ෂතාවයෙන්ම පමණක් නොවේ, ඔහුගේ හදවතින්. ඔහු කීවාක් මෙන් තනිව යාමෙන් ඔබට ඉක්මනින් යා හැකි, නමුත් එක්ව යාමෙන් ඔබට ඈතට යා හැකි. ආජෙන්ටිනාව අද අවසන් තරගයේ සිටින්නේ එක් ක්‍රීඩකයෙකු නිසා නොව, නායකයෙකු සහ ඔහුගේ කණ්ඩායම අතර ඇති අති විශිෂ්ට බැඳීම නිසායි. ඔබ මෙම කතාවෙන් යමක් ඉගෙන ගත්තා නම් මෙම වීඩියෝවට ලයික් කරන්න. ඔබේ මිතුරන් අතර ෂෙයා කරන්න. මෙවැනි තවත් ආශාදජනක සාර්ථකත්වයේ කතා නැරඹීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ අසල ඇති බෙල් එක ඔබන්න.